පස්වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා ආකාර කිහිපයක් සහ ඒවා දැකිය හැකි පරිසර පද්ධති පහත දැක්වේ. පළවෙනි එක නිවර්තන කඳුකර වනාන්තර. නිවර්තන කඳුකර වනාන්තරවල වෘක්ෂලතා ගත්තොත් මීටර් 13ක් පමණ වෙන මිටි වියනකින් හා ඝන පඳුරු ස්තරයකින් ලාක්ෂණික වේ. ඝන පඳුරු ස්තරයකින් ලාක්ෂණික වේ. නිවර්තන කටු කැලෑ විශාල ශාක විරලයි. ප්‍රධාන වශයෙන්ම කටු පඳුරු වලින් වෘක්ෂලතා සමන්විත වන බැවින් වනාන්තර ලෙස හඳුන්වනවට වඩා කටු කැලෑ ලෙස හඳුන්වනවා. එතකොට මුලින්ම විශාල ශාක විරලයි, අනිත් එක කටු පඳුරු තමයි තියෙන්නේ. වැලි කඳු ගත්තොත් කුරු හෝ පැතිර වැඩෙන වෘක්ෂලතා. කුරු හෝ වැතිරි වැඩෙන වෘක්ෂලතා. ඊට පස්සේ සැවානා ඝන තෘණ ආවරණය විසිරුණු ශාක සල්පයක්. එතකොට කුරු වෘක්ෂලතා තියෙන්නේ වැලි කඳු වල. ඝන පඳුරු ස්තරය තියෙන්නේ නිවර්තන කඳුකර වනාන්තරවල. ඝන තෘණ ආවරණය තියෙන්නේ සැවානාවල. විරලව ඇති විශාල ශාක විරල වෙන්නේ නිවර්තන කටු කැලෑවල. ඒටාර් බීටපී සීටේස් ඩීටකියු 35ට 4 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.